වාහන ප්‍රමාණයක් දැන් ගේන්න යනවා. මේ වාහන ප්‍රමාණය ගේන එක පිළිබඳව මේ ප්‍රශ්නේ මේ ජනතාව අපිට මේ වාහන ගේනකොට මේ වාහන ටික ඔක්කොම අපේ account එකට බැර කරලා තියෙනවා. අපේ මන්ත්‍රීවරුන් ඕගොල්ලොත් අපිත් ඔක්කොම. වාහන 225ක් එනවා නම් 225න් 20ක් විතර අයින් වෙන්නේ ඔය මැති ඇමතුරුන්ට තියෙන ඒවා නැතුව. එතකොට ඒකට යනවා 1775ක් වාහන ගේන්න යනවා. බිලියන 42ක් යනවා. එතකොට රජයේ සතු වාහන 87000ක් තියෙනවා රජයේ සන්තකේ. ඒ තියලා මේ වාහන ගෙන්නනකොට ජනතාව හිතන්නේ මේ අපි ටික එකතු වෙලා ගේනවා කියලා වාහන ටික. ඒ නිසා මම දැක්ක පහුගිය මැතිවරණ කාලේ පොරොන්දු දුන්නා. ගොඩනෙත් දුන්නා. නිල නිවාස එපා කිව්වා. වාහන එපා කිව්වා. වරක් ප්‍රසාද එපා කිව්වා. දැන් ඒ සියල්ල මුක්ති විඳිනවා. වැටුප් එපා කියලාත් කිව්වා. මත් කිව්වා. මං කියපු එකේ ඔන්න අද මම සභාගත කරනවා. මම මෙතෙක් කල් ගත්තේ වැටුපු වගේ 4 ගුණයක්. වියදම් කරලා තිනවා බිල්පතුත් තිනවා ප්‍රජා සත්කාර සඳහා. මම අද මේ අවස්ථාවේ කියනවා මට ඔය දෙන ඩබල් කැබ් එක එපා. හැබැයි ඩබල් කැබ් එක එපා කියන එකට කොන්දේසියක් තියෙනවා. මේ කොන්දේසිය මම ලිඛිතව කතානායකතුමාට ඉදිරිපත් කරනවා සභාපතිතුමනි. ඒ කියන්නේ කොන්දේසිය තමයි මේ වාහන 1774යි මම යෝජනා කරන්න ගේන්න කියලා. 75 වෙනි එක මට ගේන්න එපා වාහනයක්. මට ওই පිරුවටයක් වගේ වාහනයක් ඕනේ නැහැ. මේ අවුරුදු 4යි තව තියෙන්නේ. අවුරුදු 4 දුන්නාන් පස්සේ කියන නීති රීති වල එකඟ වෙලා වාහනේ ආපහු ගෙනලා බාර දෙන්න. ඒ කොන්දේසිය ඕනේ නැහැ. මං කියව පොරොන්දු ඉෂ්ට කරා. මට එපා වාහනේ. නිසා මම මේකත් සභාගත කරනවා. වැටුප් ගන්න නැතුව වැඩ කරපු එකත් සභාගත කරනවා.